අහස අල්ලන්න තියෙන පහසුම මඟ තමයි දැනුම නැත්නම් අධ්‍යාපනය. ඉතින් ඕගොල්ලෝ හරියට අධ්‍යාපනය ලැබුවොත් හරියට දැනුම ලැබුවොත් ඕගොල්ලෝ මේ පොළවේ ඉන්න භාගදා කටුමැටි ගේක වෙන්න පුළුවන් අද අපි ඉන්නේ සමහරක් විට වේලක් කාලා වේලක් නොකා වෙන්න පුළුවන් අපි ඉස්කෝලේට අද එන්නේ. නමුත් ඕගොල්ලෝ ඒ කැපකිරීම සියල්ල තුලින් මේ නිසි අධ්‍යාපනයක් ලැබුවොත් ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැරි තැනට ඕගොල්ලන්ට යන්නත් පුළුවන්. ඒ වගේ මේ අද දවසේ දුක් විඳින ඕගොල්ලන්ගේ අම්මා තාත්තාට පහසු ජීවිතයක් නැත්නම් සැපවත් ජීවිතයක් ලබා ගන්න තියෙන එකම මඟ තමයි මේ අධ්‍යාපනය. ඉතින් මේ මොන දේ කරත් අපි අධ්‍යාපනය වටිනාකම නැත්නම් අධ්‍යාපනය හරියට කරගත්තේ නැත්නම් මම හිතනවා අපිට ඒ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න බැරි වෙයි. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඕගොල්ලන්ට ආහාර වේලක් දෙනකොට භාගදා පුතේ මට මේ ටික ඇති මේ රොටිය ඕගලන්ට දුන්නාම පස්සේ රොටි භාගයක් කාලා ඉන්නේ නැති අම්මලා තාත්තලා ඉන්නේ. ඉතින් ඒ අම්මලා තාත්තලා අද දවසේ දුක් විඳින්නේ ඕගලන්ගේ අනාගතය ලස්සන කරන්න. ඉතින් ඕගලන්ට වගකීමක් තියෙනවා පුතේ ඕගලන්ගේ ජීවිතේ වගේම අම්මලා තාත්තලාගේ ජීවිතේ ලස්සන කරන්න. ඉතින් ඕගලන්ට ඒකට හයිය තියෙනවා මේ ගම්වල ඉන්න මේ දුවල පුතාලා තමයි මේ ලෝකේ වැඩි හරියක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ලෝකෙට හොඳ දේවල් දායාද කරලා තියෙන්නේ මේ අපි වගේ දුක් විඳින දුවා දරුවෝ. ඉතින් ඕගලන්ට හයිය තියෙනවා මේ ලෝකෙට අලුත් දෙයක් දායාද කරන්නට, මේ ලෝකය වෙනස් කරන්නට, සමහරක් විට අපි නොහිතන පැත්තකට මේ ලෝකයේ ගමන් කරන්නට දැනුම සමහරක් විට අදහස් ආකල්ප තියෙන දුවා දරුවෝ මෙතන ඉන්න පුළුවන්. ඒ දුවා දරුවන්ගේ ආකල්ප අදහස් වටිනා දේවල් උපමට්ටම් කරලා ගන්න ඕගලන්ට ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සෑහෙන කැපකිරීමක් කරනවා. අපි දන්නවා අපිට ගෙදර දරුවෙක් ඉන්නවා නම් දෙන්නෙක් ඉන්නවා නම් අපි කොච්චර වෙහෙසක් දරන්න ඕනිද ඒ දරුවා දෙන්න පාලනය කරගෙන ඒ දරුවා දෙන්නව ආරක්ෂාකාරීව තියාගන්න. අපි පොඩ්ඩක් අහක බැලුවොත් සමහරක් විට අපේ දරුවා වැටිලා නැත්තම් තුවාල කරගෙන එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ ළමයි 100ක් 200ක් එහෙම ළමයින්ව හොඳට ආරක්ෂිතව ඒ වගේම ළමයින්ව දැනුමින් සුපෝෂණය කරලා කරගන්නවා කියන එක මම හිතන්නේ මහා බාරදූර කාර්යයක්. ඒ කාර්යය මේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු